ටිකක් වෙලා යනකොට පට්ට ශක්තියක් හදනවා හිතා ගන්න බැරි ශක්තියක් හදනවා ටිකක් වෙලා යද්දී මේ යුරේනියම් සාම්පල් එක ඇතුලේ නියුට්‍රෝන වැදිලා මොකෝ අතින් අල්ල නවත්තන්නේ වැදිලා අපි එකයි ගැහුවේ ඒ වුණාට ටිකක් වෙලා යනකොට මාර ලොකු එහෙට මෙහෙට යුරේනියම් වල නයිට්‍රජන් වදිනවා නියුට්‍රෝන වදිනවා ඒකයි ප්‍රශ්නේ ඉතින් න්‍යෂ්ටික බලාගාරයක ප්‍රධාන කාරණාව තමයි මොකක් කරන එකද ප්‍රධාන දේ තමයි ඔන්න ඔය එළියට වැටෙන නියුට්‍රෝන තුන අහුල ගන්න එක ඔය තුන අල්ල ගන්න ඕනේ කොහොම හරි ඔය තුන අල්ලගත්තොත් ජීවිතේ බේරගත්ත හැකි තුනම අල්ල ගන්න ඕනේ නැහැ දෙකක් අල්ලගත්තා නම් ඇති එතකොට එකක් නේ යන්නේ එතකොට ප්‍රශ්නයක් නැහැ නේ වැඩි වෙන්නේ නැහැ නේ ශීඝ්‍රතාවය එකක් ගියා තව එකක් ගියා එකනේ යන්නේ එතකොට වෙච්චර ගලුලන්නේ නැහැ එතකොට තුනක් ගියොත් තමයි මේක දිගටම වර්ධනය වෙවි ඒකට අපි කියනවා දාම ප්‍රතික්‍රියාව චේන් රියැක්ෂන් එකක් කියලා චේන් එකක් වගේ එකකින් තුනක් තුනකින් 9ක් 9කින් 27ක් 27කින් 81ක් 81කින් ඕම යනවා එතකොට අපි හැම වෙලාවෙම දෙන්නෙක් අල්ලගත්තොත් එතකොට එකකින් එකයි තමයි යන්නේ වැඩේ ලේසි. එහෙනම් අන්නේ දෙක අල්ලගන්න එක තමයි ඒකට තමයි නියුක්ලියර් කියන්නේ න්‍යෂ්ටික බලාගාරයක ලොකු මහන්සියක් දරන්නේ. ඒවට තියෙනවා බෝරෝන් දඬු කියලා જાතියක් තියෙනවා. එහෙම දාලා නියුට්‍රෝන අල්ලගන්නවා වතුර ඇතුලේ නියුට්‍රෝන වල නියුට්‍රෝන ස්ලෝ කරලා ඒ නියුට්‍රෝන අවශෝෂණය කරගෙන බෝරෝන් දඬු කියලා જાතියකට. එහෙම කරලා තමයි මේ රියැක්ටර් එකේ මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කන්ට්‍රෝල් කරගන්නේ. එහෙම නැති වුණොත් ශක්තිය නිපදවීම කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා ටිකක් වෙලා යද්දි අධික තාපයක් පිට වෙන්න පටන් ගන්න මේක පුපුරලා ගිනි අරගෙන පුපුරලා ඩෝංගා විනාශ වෙලා යනවා. ඒතර අර අහක යන නියුට්‍රෝන අල්ලන්න තමයි අපි බෝරෝන් දන්නු කියලා જાතියක් දානවා. ඒවෙන් කන්ට්‍රෝල් කර තමයි මේක හරි පරිස්සමන කරගෙන යන්න ඕනේ. වැඩේ පොඩ්ඩක් ගැස්සුනොත් ඉවරයි. දැන් අරක වෙන්නේ වැඩේ පොඩ්ඩක් ගැස්සන එක. චර්නොබිල් එකේ ඒගොල්ලෝ පොඩ්ඩක් සුපර් ඉන්ජිනියර්ස්ලා ටිකක් ඉඳලා තියෙන. ඒගොල්ලන්ට පොඩ්ඩක් හිතලා තියෙන පොඩ්ඩක් වෙනසක් කරලා බලන්න. يعني වැඩේ තව මොකද වෙන්නේ කියලා බලන්න නිකන් එක එක කරලා බලලා පොඩි රිසර්ච් එකක් කරලා බලලා සේෆ්ටි සිස්ටම්ස් ඕෆ් කරලා පොඩි අලුත් සෙල්ලමක් දාන්න ගිහිල්ලා වැඩේ වැරදිච්ච එකක් තමයි ඒකේ වෙන්නේ. يعني ඒගොල්ලෝ කරන්නේ දැන් නියුක්ලියර් රියැක්ටර් එකකට තියෙනවා ඩීසල් ජෙනරේටර්ස් වෙනම හයි කරලා හදිස්සියවත් රියැක්ටර් එකේ කරන්ට් එක ගියොත් දැනට ප්‍රතික්‍රියා කරමින් තිබිච්ච නියුට්‍රෝන් ටික නවත්ත ගැනීම සඳහා වෙනම පවර් සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකේ ඩීසල් ජෙනරේටර්ස් තියෙනවා. ඩීසල් ජෙනරේටර්ස් වලින් එක එක වැඩ ඒ දඩු කන්ට්‍රෝල් කරලා කොහොම හරි ඩීසල් ජෙනරේටර්ස් වලින් වෙනම කරන්ට් එක හදාගෙන ඒ කරන්ට් එකෙන් මේ දඩු කන්ට්‍රෝල් කරලා නියුට්‍රෝන ටික රට්ටක් ගාලා අල්ල ගන්න ඕනේ. නැත්නම් එහෙ මෙහෙ යන නියුට්‍රෝන ටිකක් එක මේක තියලා තිබ්බොත් ටිකක් වෙලා යනකොට යුරේනියම් වල වැදිලා මාර ශක්තියක් හදනවා. හදිසියවත් මේ නියුක්ලියර් රියැක්ටර් එකේ කරන්ට් එක නැති වුණොත් මේක කන්ට්‍රෝල් කර ගැනීම සඳහා ඩීසල් ජෙනරේටර්ස් ටිකක් පැත්තක තියලා තියෙනවා. අන්නේ ඩීසල් ජෙනරේටර්ස් ටික මේගොල්ලෝ අන්න ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා ලයිට් නැති වුණාම ඒ කියන්නේ පවර් එක ෂට් ඩවුන් වුණොත් මේක කූල් කරගන්න පුළුවන්ද කියන එක චෙක් කරන්න නිකන් හිතුමනාපයට කාගෙන්වත් අවසරයක් ගන්න නැතුව සයිට් ඉන්ජිනියර්ස්ලා ඒ වෙලාවේ ප්‍රොජෙක්ට් එකේ හිටපු ඉන්ජිනියර්ස්ලා ටික නිකන් හිතුමනාපයට කරලා බලන්න හදපු වැඩක් හින්දා තමයි චර්නොබිල් පුපුරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා අන්තිමට මොකද්ද උනේ මේ නියුට්‍රෝන ටික අල්ලගන්න බැරි වෙනවා ගිහිල්ලා වැදිලා අධික තාපයක් පිට කරනවා. එතනින් රියැක්ටර් එක කියන්නේ යුරේනියම් ගබඩා කරලා තියෙන එකක් තියෙන ගොඩක් හොඳ ගබඩාවක් ඒක පුපුරලා යනවා. ඒක පුපුරගම යුරේනියම් ටික වායු ගෝලයට නිදාස් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. එතකොට පරමාණු බෝම්බයක් කරන්නේ ඒත් මේ රියැක්ෂන් එකම තමයි. ඒකේ කරන්නේ නිකම්ම යුරේනියම් එක සරලව කියනවා නම් යුරේනියම් ටිකක් අරන් ගියා බෝම්බේ ගහන්න ඕනේ තැනදී නියුට්‍රෝනයක් ගහලා දාලා එනවා එච්චරයි. ඇතුලෙන් ටික මෙහින් ගින් තප්පර ගානක් යද්දි පුපුරනවා. ඉතින් ඒකේ කන්ට්‍රෝල් කරලා බෝම්බ ගහන්න ඕනේ නෑනේ. බෝම්බ ගහනවා නම් ගහනවානේ. ඉතින් කන්ට්‍රෝල් කරලා බෝම්බ ගහලා නැහැ. ඒකේ කන්ට්‍රෝල් නොකර න්‍යෂ්ටික බලාගාරයේ පරමාණු බෝම්බේ එකමයි. එකම දේ න්‍යෂ්ටික බලාගාරයේදී කන්ට්‍රෝල් කරනවා. පුළුවන් තරම් නියුට්‍රෝන අල්ලගෙන තව මේක පැතිරෙන එක නවත්තගෙන පාලනය කරගෙන කරන්න. බෝම්බෙදී ඒක පැතිරෙන එක නවත්තන්නේ නැහැ. ඒතර යුරේනියම් තියෙන තැන් වල ගිහලා නියුට්‍රෝන වැදිලා හැමතැනම මේ ප්‍රතික්‍රියාව හදනවා. පරමාණු බෝම්බේක වැඩේ බරපතල වෙන්නේ විනාඩියක් දෙකක් ගියාට පස්සේ පළවෙනි පිපිරීම ටික නෙමෙයි අවුල තියෙන්නේ. ඒ ටිකක් වෙලා යනකොට හැම තැනින්ම වදිනවනේ යුරේනියම් එක අර එහෙම මෙන් අවකාශයේ තියෙන යුරේනියම් අරවා මේවා. ඒ තියෙන යුරේනියම් ටිකත් එක්ක නියුට්‍රෝන වදිනවනේ පටපට ගාලා. එතකොට ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් න්‍යෂ්ටික බලාගාරයකදී වෙන්නේ අර චර්නොබිල් වලදී වෙන්නේ ඒක එයාට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා ඒක පුපුරලා යනවා. පුපුරලා ගියාට පස්සේ දැන් යුරේනියම් නෙවෙයි. යුරේනියම් සහ ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය ටික ඔක්කොම බාහිර පරිසරයට මුදාහරිනවා. ඉනිෂියල් එක්ස්ප්ලෝෂන් එකෙන් 30ක් මැරුණා කියනවා. ඒ කියන්නේ මූලික පිපිරීම නිසා විතරක් 30ක් මැරුණා කියනවා. රජයේ සිද්ධියට ගහනවා. රජයේ සිද්ධියට ගහන එක තමයි අවුල. රජයෙන් කියන බොඩි ගින්නක් කියලා සද්ද නැතුව මීඩියා වලට කියන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා. මිනිස්සු එනවා ගින්න බලන්න. ගින්නක් කියලා එනවා. කාටවත් දන්නේ නැහැ රේඩියේෂන් ලීක් එකක් තියෙනවා කියලා. රේඩියේෂන් ලීක් එකක් තියෙනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ නැහනේ ඕවා. මුකුත් පාටක් සුවඳක් නැහැ. එතකොට පේන්නේ නැහැ. අපිට වටේට සාමාන්‍ය මනුස්සයෙක් අඳුර ගන්න බෑ ඒවා.
ඒතර අඳුරගන්න බෑ. අඳුරගන්න බැරි නිසා හැමතැනම ඉතින් දැන් ඔය බීටා අංශු, ඒ කියන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය විසිරෙනවා. ඒතර ඒවෙන් හැම වෙලාවෙම බීටා අංශු පිට කරනවා, ඇල්ෆා පිට කරනවා, ගාමා පිට කරනවා. ඒවා මිනිස්සුන්ගේ ඇඟවල වලට අවශෝෂණය වෙනවා වටේ ඉන්න මිනිස්සුන්ගේ. හරිනම් එහෙම එක්ස්ප්ලෝෂන් එකක් වෙච්ච ගමන් පළවෙනි පැය කීපය ඇතුළත ඒ බලාගාරයේ ආවට තියෙන මිනිස්සුන්ව ටක් ගාලා එළියට දාන්න ඕනේ. ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය එළියට දාන්න ඕනේ. රජයෙන් සද්දයක් නැතුව ඉන්නවා දවස් 3ක් යනකම්. මිනිස්සු එතනමයි. එතකොට වටේ තියෙන ඒවා ඒ විකිරණ මුදාහැරලා ඒවා වලාකුළු වලට ගිහිල්ලා ඒවා ගස් වලට අවශෝෂණය වෙලා ඒ හරහා මිනිසුන්ට ගිහිල්ලා වලාකුළු වලට අවශෝෂණය වෙච්ච ඒවෙන් වලාකුළු ඒවා අවශෝෂණය කරන වෙන තැන් වලට ගිහිල්ලා වහිද්දි විකිරණ වැස්සක් වහින්නේ. ඇත්ත පලාතක් ඉවරයි. අද වෙනකොටත් ගණන් කරලා නැහැ කීයක් මැරලාද කියලා. ලක්ෂයක් කියලා කියන්නේ. ඒවා බොරු කියලා කියනවා සමහරවල්. ලක්ෂයක් කියලා කියන්නේ. ඒක ලොකු ඉලක්කම ලක්ෂයක් කියන එක නම් මටත් විශ්වාස කරන්න අමාරුයි. නමුත් මම ගොඩක් බලපු තැන් වල තිබි ලක්ෂයක් කියලා. ඒ කියන්නේ කියන්නේ රජයේ 30යි කියලා අදටත් හරියද? අදටත් 30යි කියලා කියන්නේ. මොකද පස්සේ ඊට පස්සේ මැරෙන මිනිස්සු මැරෙන්නේ කිලෝමීටර ගාණක් ඈතින්නේ. ඒක වෙන වෙන තැන්වල හිටපු මිනිස්සුනේ මැරෙන්නේ. කැන්සර් හැදිලා ඒවා ඩිරෙක්ට් කවුන්ට් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මැරෙන්නේ නැහැ. ඒ වෙලාවේ මැරෙන්නේ නැහැ. තව කාලෙකින් තමයි මැරෙන්නේ. අර මූලිකව එක්ස්පෝස් වෙච්ච කට්ටිය තමයි ඒ වෙලාවේ මැරෙන්නේ. එතන අධික විකිරණ සාන්ද්‍රණයකට එක්ස්පෝස් වෙච්ච කට්ටිය තමයි ඒ වෙලාවේ මැරෙන්නේ. අනික් කට්ටිය පස්සේ මැරෙන්නේ. ලොකු ප්‍රශ්නයක්. ડોක්ටර් කෙනෙක්ට වැරදුනා වගේ නෙමෙයි ඉංජිනේරුවට වැරදුනොත්. ડોක්ටර් කෙනෙක්ට වැරදුනොත් එක්කෙනයි දෙන්නයි මැරෙන්නේ. බොහෝ විට රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්ට වගේ වැරදුනොත් නම් ගොඩක් කට්ටිය මැරෙන්න පුළුවන්. අර මේ වගේ සිද්ධි හරි බරපතලයි. ඒ කියන්නේ ඉංජිනේරින් සිලබස් වල මේක වෙනම කේස් ස්ටඩි එකක් විතර උගන්වනවා. මාස 3ක් 4ක් තිස්සේ උගන්වනවා. හේතුව එවැනි වරදක් විය නොහැකි මිනිස්සෙක්ට සේෆ්ටි ප්‍රොටෝකෝල් එකක් يعني ආරක්ෂා කරන්න හදපු සිස්ටම් එකක් ඕවර්රයිඩ් කරලා ඉංජිනේර කෙනෙක් ඒක ටෙස්ට් කරන්න පාවිච්චි කරපෙකේ මිනිස්සු ලක්ෂයක් මැරුණා. තාම ඒ පැතිවල උපදින සත්තුන්ට ඔලු දෙකේ එළුව ඉන්නේ. තාම ඒ පැති හරියට අතෑරලා දාලා තියෙන්නේ. දැන් YouTube එකේ බලන්න ඔය YouTubers ලා හෙනම සේෆ්ටි මේවා දාගෙන යනවා ඒ පැත්ත එක්ස්ප්ලෝර් කරන්න. කැමරා සයි කරගෙන යනවා ඒ පැත්තට. ඒ පැත්ත හෙන්න පැත්තක් අතෑරලා තියෙන්නේ. දැන් ওই සෝලාර් ෆාම් එකක් එහෙම ගහගෙන යනවා ඒ පැත්ත. දැන් මේ අවුරුද්දෙත් ඒක වටේට තව මොකද්ද මේකක් හදනවා මේ රියැක්ට් එක. තාමත් ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය තියෙනවා ඒක ඇතුලේ. ඒක නැති වෙන්න මේ අවුරුද්දෙත් එකක් හදනවා. ඒ මාර ප්‍රශ්නයක් දැන් 1986 අවුරුදු 30 ගානක් අද වෙනකොට. අවුරුදු 30 ගානක්. අවුරුදු 30 ගානක් වෙලත් මේ තාමත් මේකට විසඳුමක් නැහැ.